ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රට තුල කතා බහට ලක්වෙන්න යෙදුන සුප්‍රකට අපරාධ දෙකක් පිළිබඳව. ඉතින් එකක් තමයි පරණ කතාවක් සහ මේ ඊයේ පෙරේදාම සිද්ධ වෙච්ච අලුත් කතාවක් විදිහට මේ කතන්දර දෙකම ඔබත් එක්ක බෙදා ගන්න අප සූදානම් වෙනවා. ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම වීඩියෝ එකට යන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනියටම මේ ඊයේ පෙරේදා වෙච්ච සිදුවීමක් පිළිබඳව. සමගාමීව කතා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි හරක් කටා පිළිබඳව. ඉතින් හරක් කටාට සැප පහසුකම් ලබා දෙනවා කියලා ඔබ දන්නවා. රාකිත සහ චරිත් ඇතුළු චතුරංග යන තුන්දෙනාම එකට එකතු වෙලා ඔහුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීමේ චෝදනාවක් මත මේ දිනවලදී රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඉතින් රක්ෂිත බන්ධනාගාර ගත කරලා හිටපේ රකිත චරිත් සහ චතුරංග කියන තුන්දෙනාගේම නඩුව 28 වෙනිදා කැඳවන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවේදී රකිත එළියට යන්න පුළුවන් වුණත් චරිත්ට එළියට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. චරිත් නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාරයට ඇතුළත් කළා. ඉතින් ඒ පිළිබඳව කතා කරනකොට සංවිධානාත්මක අපරාධ කල්ලිනායක නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගෙන් රුපියල් කෝටි ගණනක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතාට අධිකරණයේ මගින් ඇප නියම කළද නියමිත වේලාවට එම ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන චතුරංග යන සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගයේස් බෝදරගම් මහතා විසින් ජුනි 28 වෙනිදා දහවල් ඇප නියෝග කර තිබුණා. අධිකරණ නියෝගයට අනුව සෑම සැකකරුවෙකුම සඳහාම රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් පනවනු ලැබුවා. ශරීර ඇපකරුවන් සතුව ඇපේ වටිනාකමට සරිලන ස්ථීර ආදායමක් හෝ දේපල පවතින බවට තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතු බවට මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ භාරයට ගනිමින් ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීමටද නියෝග කෙරුණා. අධිකරණයේ නියමක කළ ඇප කොන්දේසි විවෘත අධිකරණයේදී සපුරාලීමට නීතිඥ රකිත රාජපක්ෂ සහ චතුරංග යන සැකකරුවන් දෙදෙනා කටයුතු කිරීම නිසා ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණා. සැකකාර චරිත් අබේසිංහ මහතාට නියමිත වේලාවට සිය ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පස්වරු 5:30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවතත් බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝගමත් සිටි හරක් කටා ඝාතනය කිරීම වැළැක්වීම ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බෝස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් ස්ථානයකට යොමු කිරීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් 2023 වසරේදී ඩුබායියේදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා පසුව ඒ කෝටි 20ක් දක්වා අඩු කර ඉන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 120ක මුදලක් ලබාගත් බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීමට අදාළව සිදු කරන විමර්ශන ප්‍රගතිය ලබන දෙසැම්බර් මාස 8 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා. තමන් කරන අපරාධවලට දඬුවම් දීම පිළිබඳව ඒ වගේම ලැබෙන ප්‍රතිඵල පිළිබඳවත් මේ වගේ කතා වලින් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් මේ දේවල් කරනවද නැද්ද කියන එක ඔබේ තීරණයක්. ඒ කෙසේ වෙතත් මීට වසර ගණනාවකට උඩදී සිද්ධ වෙච්ච අපරාධයක් පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔබ දන්නවා ඒ පුද්ගලයා ගැන හැඳින්වුවොත් එක්නැලිගොඩ. එක්නැලිගොඩ කියලා කියනකොට ඔයාලා හොඳටම දන්නවා මොකක්ද කතාව කියන එක. ඉතින් කෙසේ වෙතත් ඒ නඩුව දැන් කැඳවලා තියෙනවා. ඒ නඩුවේ සාක්ෂි සැපයීම තමයි දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් දැඩි ආරක්ෂාවක් මැද හෝමාගම උසාවියට රැගෙන එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරු
මුරලි සිද්ධිය සියල්ලම හෙළි කරන්න පටන් අරගෙන තියෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2009 වසරේ අගෝස්තු මාස 27 වෙනිදා පැහැර ගැනීමට ලක්වීමේ සිද්ධියට සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයේ හෝමාගම මහාධිකරණයේ හමුවේදී 28 වෙනිදා පැවැත්වුවා. එෙහිදී මෙම නඩුවේ සිව්වැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් තවේන්ද්‍ර නොහොත් මුරලි නැමැත්තා විවෘත අධිකරණයේදී සිය සාක්ෂි ලබා දීම ආරම්භ කරන ලදී. මෙම සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් හෝමාගම මහාධිකරණ පරිශ්‍රය තුළ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවමින් විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. තමන් අතීතයේ LTT සංවිධානය නියෝජනය කළ බවත් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව හමුදාවට බාර වී ඔවුන් සමග එක්ව කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණයේ හමුවේ අනාවරණය කළා. මන්නාරම මඩු දේවාලයේ පැවති මංගල්‍යයකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩේකලනාදන් සහ ඩොක්ටර් ජයලත් ජයවර්ධන යන මහත්වරුන් පැමිණි අවස්ථාවකදී තමන් ඔවුන් හමු වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී සෙල්වම් අඩේකලනාදන් මහතා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව තමන්ට හඳුන්වා දුන් බව සඳහන් කළ සාක්ෂිකරු 2001 වසරෙන් පසු පැවති යුද විරාම සමයේ ආරම්භ වූ මෙම සම්බන්ධතාව 2004 සුනාමි ව්‍යසනය දක්වාම පවත්වාගෙන ගිය බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළා. හමුදාවට බාරවීමෙන් පසුව තමන් යම් කාලයක් ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරේ රැඳී සිටි බවත් පසුව ගිරිතලයේ කඳවුර වෙත රැගෙන ගොස් මාංචු දමා රඳවා තැබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එම කාල සීමාවේදී දුරකථනයේ ශබ්ද විකාශකය ක්‍රියාත්මක කරමින් තමන් ලවා විවිධ පුද්ගලයන්ට අමතන්නට සැලැස්සූ බවද සාක්ෂිකරු අනාවරණය කළා. එමෙන්ම තමන් හමුදාවට බාරවන අවස්ථාවේ සාක්කුවේ තිබූ දුරකථන අංකය පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී එය ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අංකයේ බව හෙළි වූ බවත් සාක්ෂි දෙමින් සිටියේදී චම්මි කුමාර රත්නම් සහ ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකු අධිකරණයේදී හඳුනා ගැනීමටත් සාක්ෂිකරු සමත් වුණා. සාක්ෂි ලබා දීමේදී 2010 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සමග අදහස් සුවමාරු කරගත් බවට සාක්ෂිකරු ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී විත්තිකරුවන්ගේ නීතිඥ මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. 2010 සිදුවීමට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ වෙනත් නඩුවක් විභාග වන පසුබිමක 2009 ඔක්තෝබර් 27 සිදු වූ පැහැර ගැනීමට අදාළව හෝමාගම මහාධිකරණයේ විභාග වන නඩුවකදී එම කරුණු ඉදිරිපත් කරන්නේ කෙසේදයි නීතිඥවරු ප්‍රශ්න කළා. සාක්ෂි ආඥාපනතේ 5 වෙනි වගන්තියට අනුව අදාළ සිදුවීමට පරිබාහිරව සාක්ෂි ලබා දීමට විරෝධය පළ කර තිබුණා. අදාළ සිදුවීම් මාලාවට පමණක් සාක්ෂි මෙහෙයවීමට බාධාවක් නැති බවත් නීතිඥවරු පෙන්වා දුන්නා. මෙම විරෝධතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබුණා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ වොක්ස්වෙල් පෙරේරා මහතා සාක්ෂි මෙහෙය වූ අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියා. ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කළ හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුර සාක්ෂි විභාගයේ සහ අදාළ නියෝගයේ ප්‍රකාශයට පත් කිරීම ලබන සැප්තැම්බර් 30 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා. ඉතින් මේ අපරාධ පිළිබඳව ඔබ දන්නවා පසුගිය කාල සීමාව තුළදී දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නට යෙදුන අපරාධයක්. එක්නැලිගොඩ ගැන ඔය මාතෘකාව හැම තැනකම වගේ කතා කළා. විශේෂයෙන්ම මේ වර්තමාන ආණ්ඩුව. කෙසේ වෙතත් දැන් මේ වෙන විට නඩුව කැඳවලා තියෙනවා. ඉතින් ඒ නඩුවේදී සාක්ෂි සැපයීම නිසි ආරක්ෂාකාරීව සාක්ෂිකරුවන් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ අපරාධ පිළිබඳව අද ඔබත් එක්ක මේ බෙදා ගන්නට මූලික වුණේ SL News 1 YouTube channel එක. ඉතින් ඔබ අපේ channel එකට කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපි ගමන් ඔබව දැනුවත් වීම සඳහා
ඉතින් ඒක නිසා මෙවැනි වටිනා කියන පුවතකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.